කාලගුණය වෙනස් වෙන එක මේ හැමදෙනාටම බලපානවා විවිධ විදියට. ඉතින් මේ කාලගුණය වෙනස් වීම පිළිබඳව ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ ගැන අධ්‍යයනය කරපු, ආධාරපු, ජයග්‍රහණය කරපු කෙනෙක් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. එයාත් එක්ක කතා කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. නම කියන්න මුලින්ම. මම සුලක්ෂණ සේනනායක. ආවේ කෝට්ටේන් මගේ ඉස්කෝලේ සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ්. වයස 20යි. රයිට්. අපිට කියන්න බලන්න විස්තර ටිකක් මේ ගැන. මම ගිය මාසේ ඉන්ටර්නේෂනල් යූත් ෆෝරම් on ක්ලයිමට් ෆයිනෑන්ස් කියලා කොන්ෆරන්ස් එකකට ෂැන්ඝයි වලදී සහභාගී වුණා. මේකට ලෝකේ වටෙන්ම ක්ලයිමට් චැම්පියන්ස්ලා ඔක්කොම 40 දෙනෙක් සහභාගී වෙලා හිටියා. හැබැයි මේගොල්ලන් රටවල් 17කින් හිටියේ. නයිජීරියා, සෝමාලියා ඒ වගේ රටවල් වලිනුත් ඇවිල්ලා හිටියා. ඒකෙන් ලංකාව රෙප්‍රසන්ට් කරේ ලංකාව රෙප්‍රසන්ට් කරන්න මට අවස්ථාවක් හම්බුණා. දැන් මේ ෆෝරම් එකේදී අපි හැදුවා යූත් ඩෙක්ලරේෂන් එකක්. මේක අපි ලෝක නායකයන්ට ඒ කියන්නේ දැන් COP16 එකක් දෙනවා එන අවුරුද්දේ. COP16 කියන්නේ ලෝක නායකයෝ එකතු වෙලා මේ ක්ලයිමට් චේන්ජ් ගැන තනිකර තීරණ ගන්න ලෝක සමුළුවක්. මේකට අපි ප්‍රසන්ට් කරන්න තමයි අපි මේ යූත් ඩෙක්ලරේෂන් එක හැදුවේ. රයිට්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. යූත් ෆස්ට් ටීම් එක විශ් කරනවා වගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා.